අපිට මේ සංසාර ගමනින් ඈතර වෙන්න පුළුවන්. ඉතින් අපි ඒකට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. සංසාරේ හොඳ නැද්ද? දිගටම ඉන්න. සයින්ස් ඈතර වෙන්න කියනකොට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඔච්චර මහන්සි වෙන්න ඕනද ඈතර වෙන්න කියලා නේද? සංසාරේ හොඳ නැද්ද? නැවත නැවත ඉපදී යන්න. මොකද්ද දුක? දැන් අපි හැමදේ දුකයි කියලා කතා කරනවනේ නේද? ජරා මරණ ව්‍යාධි නේද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ගොඩාක් තියෙනවා මේකට. ඊටත් වඩා මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ ලොකු ගැඹුරු දහමක් තියෙනවා. අපි ඒක ක්‍රමානුකූලව මනස දියුණු කරගෙන ඉගෙන ගන්නවා. එකපාර ඔක්කොම ඉගෙන ගන්නව නෙමෙයි. දැන් අපි බුදුරජාණන් වහන්සේ සැබෑ ලෙසම දුකයි කියලා කියන්නේ දැන් මේ ජාති ජරා ව්‍යාධි මරණ තමයි ප්‍රධාන වශයෙන් දුක. එතකොට දැන් අපි හිතලා බලන්නකෝ දැන් මේ බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයේ වයසට යනවද? ජරාවටපත් වෙනවද? ලෙඩ වෙනවද? එයාලට තියෙන දුක මොකක්ද? බ්‍රහ්ම ලෝකේ තියෙන දුක මොකක්ද? දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ කොහේ වුණ හරි පංචස්කන්ධයක් පහළ වෙනවද? ඒක දුක. රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනවද? ඒක දුක. ඒතර බ්‍රහ්මයන්ට තියෙන දුක ඉතිකට ඉන්න ධ්‍යාන සුවේ. ඒ ධ්‍යාන සුවගත වෙලා පටිසන්ධි ලැබුවට පස්සේ ධ්‍යාන සමාධියේ සුවයෙන් ඒකට කල්ප ගාන ජීවිත ආයු කාලය ගෙවනවා. ඒතර එයාලට දුක තියෙන්නේ මොකක්ද? අපි හොඳට තේරුම් ගන්න ඕන දේ තමයි දැන් අපි මේ ලෝකේ අපි මේ ජීවත් වෙන දේ තුළ සැබෑම දේ මොකක්ද කියන එක. දැන් අපි ඉතින් මේ දුවා දරුවෝ හදාගෙන ගෙවල් දොරවල් වල වැඩ කරගෙන අපි ජීවිතයක් ගත කරනවානේ. අපේ ආයු කාලය ගෙවිලා යනවානේ. එතකොට අපි සැබෑ ලෙසම මේ ජීවිතය ගත කරගෙන ගියාට මේක යථාර්ථය මොකක්ද කියලා අපි දැකලා නැහැ. හේතුව මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය මේ දේ ඉන්ද්‍රියන්ගෙන් අත්දකින ලෝකෙක අපි ජීවත් වෙන්නේ. ඒක ඇත්තද? ඒක ඇත්තද? මේ අපි දකින කියන කතා කරන මේ ලෝකෙ ඇත්තද? ඒක අපි සලකන්න පුළුවන්. දැන් අපි දැක්කහම මේ බලුවාම දැන් බ්‍රහ්ම ලෝකේ මොකද්ද දුක කියලා කියන්නේ? අන්න එතෙන්ට ආපුවාම දැන් බ්‍රහ්මෙක් වයසට යන්නේ. වයසට කියන්නේ ආයු කාලේ මොහොතින් මොහොත ගෙවෙනවා තමයි. නමුත් ලෙඩ වෙන නේද රෝගාබාධ හැදෙන ඒ ස්වභාවයක් එයාලගේ කයකට නැහැ. ධ්‍යාන සුවයෙන් ගත කරන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ දුකයි කියලා කිව්වේ කොහොමද? ඒකත් දුකක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නේද? සියලුම සංස්කාරය දුකයි කියලා දේශනා කරන්නේ. එතකොට ඒක දුකක් වෙන්නේ කොහොමද? අන්න හරි. වෙනස් වෙන සුළුයි. බ්‍රහ්ම ලෝකේ ධ්‍යාන සුවය ධ්‍යානයේ කොච්චර වෙලාවද පවතින්නේ? සිතකනේ ධ්‍යාන ස්වභාවයේ තියෙන අසුරු සනක් ගන්න මොහොතින් ඒක නැති වෙලා යනවා. ආය අලුත් එකක්. ආයක නැති වෙනවා. රූපයත් ඒ වගේ රූපේ. දැන් අපි රූපය කියලා කතා කරන්නේ මොකද්ද? මොකද්ද අපි රූපය කියලා කියන්නේ? රූපය කියලා කියන්නේ මොකක්ද? ඒ රූප කියලා කියන නමකේ අර්ථය දෙන්නේ රුප්පතේති රූපං. රුප්පතේති කියන්නේ මොකද්ද? වෙනස් වෙනවා. උෂ්ණෙන් සීතෙන් ස්වභාවය වෙනස් වෙන ස්වභාවය තමයි. දැන් ගොඩක් අය රූප කියලා කිව්වම සමහර විට අගින්නේ මෙයා පේන දේවල්, පින්තූර
ඒකට තමයි මේ රූපය කියන්නේ කියලා ගොඩක් අය එහෙම හිතන්නේ. නමුත් මේ රූප කියලා කියන්නේ මොකද? උෂ්ණයෙන් සීතයෙන් වෙනස් වෙන දේවල්. මොනවද උෂ්ණයෙන් සීතයෙන් වෙනස් වෙන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායු. මේ තමයි මූල ධාතු හතර. එයාලගෙන් හටගත්තු උපාදාය රූප. ඒව තමයි මේ තියෙන්නේ. එතකොට මෙන්න මේ රූප තමයි වේගෙන් වෙනස් වෙන්නේ. එතකොට නාම කියලා කියන්නේ ඇයි? නාම කියලා කියන්නේ අරමුණට නැමීගෙන. දැන් අපේ සිත පහළ වෙන්නේම අරමුණක් නිසානේ. අරමුණක් නැතුව හිත පහළ වෙන්න පුළුවන්ද? එක්ක රූපාරම්මණයක්, ශබ්දාරම්මණයක්, ගන්ධාරම්මණයක්, රසාරම්මණයක්, මොනවා හරි ආරම්මණයක් නැතුව තමයි සිත පහළ වෙන්නේ. අරමුණට නැමීගෙන තමයි පහළ වෙන්නේ. ඒ නිසා තමයි නාම කියලා කියන්නේ. එතකොට මේ නාම රූප ධර්මතා ඊතා වේගෙන් වෙනස් වෙන සුළුයි. නමුත් ඒ වෙනස් වෙන වේගය අපේ මේ ඇහැටවත් කනටවත් නාසයටවත් දිවටවත් ශරීරයටවත් මනසටවත් අත්විඳින්න බෑ. ඒ නිසා අපි මේ අරමුණු කරන මේ ලෝකය නිවැරදි ආකාරයට පෙනෙන්නේ නැහැ. මොකද්ද නිවැරදි ආකාරය? ඇතිවීමින් නැතිවීමින් පවතින කිසිම දෙයක් අපිට තියනවා කියලා ගන්න පුළුවන්ද? බැහැ. නමුත් ඉතින් අපිට බලන්න මේ ලස්සන විහාරයක් පේන්න තියෙනවා, මේ මිනිස්සු පේන්න ඉන්නවා. නේද? සෙල්ලැත්තු පේන්න ඉන්නවා, ස්වාමීන් වහන්සේලා පේන්න ඉන්නවා. ඒවා හොඳයි කියලා ගන්නවා, නරකයි කියලා ගන්නවා. ඒතර මේ මොකද්ද? අන්න ඒ අවිද්‍යාව මූලික කරගත්තු මේ පද. එතකොට අපි මේ කරන කියන වැඩ ඔක්කොම තුළ සැබෑ අර්ථයක් තියනවද? අර්ථයක් නැහැ. එතකොට ඒ නැති අර්ථයක අපේ ජීවිතය ගෙවිලා යනවා. අපි ඒකේ දුක් විඳ කියලා කියනවා, සැප විඳ කියලා කියනවා. නේද? මේ જાති මම කරලා තියෙනවා, මේ જાති කරන්න යනවා. දැන් මේ දහම ඉතින් අපි තේරුම් ගන්න බෑ නේද? ඒ නිසා මේ ගැඹුරට අපිට බහින්න වෙනවා, ටික බහලා බලන්න වෙනවා. එතකොට දැන් අපිට පැහැදිලිව පේනවා මේක ලොකු මුලාවක්. අපි මේ ජීවත් වුණා කියලා කරලා තියෙන ලොකු මුලාවක මුලාවීමක්. ඉතින් මේ මුලාව අපි ලියා ගන්න ඕනේ. නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? මේ මුලාව ලියා ගන්නවා. දැන් අපි කල්පනා කරාට නිවන් දකින්න ඕනේ මේ භාවනා කරන්න නිවන් දකින්න කියලා. එතකොට අපි තේරුම් ගන්න එහෙනම් මේ මුලාව ලියා ගන්නයි අපි භාවනා කරන්නේ. නේද? මේ මුලාව ලියා ගන්න ඕනේ. එතකොට දැන් අපි අහලා පොතපතින් කියවලා අපි දන්නවා මේ වෙනස් වෙනවා, මේ වේගයෙන් වෙනස් වෙන ධර්මතාවයක් මෙහෙම අපි අහලා තියෙනවා. එතකොට ඒක ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්න තමයි මේ භාවනාවෙන් පුළුවන්කම තියෙන්නේ. ඒක වෙන ක්‍රමයක් තියනවාද පෙන්වන්න? කැමරාවකින්වත් එහෙම පෙන්වුවත් තේරුම් ගන්න බෑ නේද? නමුත් මේක Tamanටම ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබුණාට පස්සේ Tamanට පුළුවන් ඒක අවබෝධ කරගන්න. මේ ඇහැට පුළුවන් ද ඒ නිවැරදි දේ පෙන්වන්න? කන නේද? එතකොට දැන් ඒ ස්වභාවය අපි හොඳට හිත දියුණු කරපුවාම අපේ සිත සමාධියෙන් දියුණු වෙනවා. සමාධිය දියුණු කරන්නේ මොකටද? මේ වෙනස් වෙන වේගයට මනස අරගන්න. ඒක මේ ඇහෙන්වත් කනින්වත් කොහෙන්වත් අපිට ඒක දකින්න පුළුවන්කම ශක්තියක් අල්ලගන්න පුළුවන්කමක් නැහැ. මේ අපේ මනස හොඳට ප්‍රබල කරලා ඒ මනස සමාධිගත කරගෙන ඒ මනසෙන් මේ කය විනිවිද දකින්නට පුළුවන්. මේ කය විනිවිද දැකලා මේ කය හැදිලා තියෙන හැටි, අර පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආදී වශයෙන් මේ සුද්ධාෂ්ටක මේ කය පුරා පැතිරලා තියෙන හැටි හොඳට විදර්ශනා නුවණින් දකින්න පුළුවන්. ඊට පස්සේ සිත ගත්තාම වේදනා, සංඥා, සංකාර, විඥාන මේ දේවල් ඔක්කොම අපිට බෙදලා බලන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි දන්නවා රූපස්කන්ධය, වේදනා කන්ධය, මේ කන්දක්
සමූහයක් ගැන කියන්නේ. පස් කන්දක් කියලා කියන්නේ ඇයි? පස් ගොඩක්. ඒ පස් ගොඩේ පස් අංශුව නේද තියෙන්නේ? අර වැලි කැටේ තියෙන වැලි ගොඩ කියනවනේ. ඒ වගේ මේ රූප මොහොතකින් වෙනස් වෙන රූප ගොඩාක් එකතු වෙලා අපි ඒකට කියනවා රූපස් කන්දේ. වේදනා කන්ද කියලා කියන්නේ මොකද්ද? දැන් අපි යම් දෙයක් හිතන්නකෝ රස ආහාරයක් ගන්නකොට රූපයක් දකිනකොට ඒක ඉෂ්ටයි කාන්තයි මනාපයි කියලා අපි ඒකේ රසය විඳිනවනේ එක්ක ඒකේ අනිෂ්ට අමනාප බව විඳිනවා. ඒකට කියනවා අපි සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ෂා වේදනා. ඔය තුනනේ තියෙන්නේ. එතකොට මේ වේදනා කන්දක් වෙන්නේ කොහොමද? දැන් අපි යමක් රස විඳිනකොට යමක් දකිනකොට සිත් කොච්චර පහළ වෙනවද? කෝටි ප්‍රකෝටි ගාණක් පහළ වෙනවා. ඒ හැම හිතකම වේදනාව තියෙනවා. මේ වේදනාව ඔක්කොම එකතු කරගෙන එක ඝණයක් විදිහට තමයි මේ අහවල් වේදනාව කියලා ගන්න. එකක්ද? නෑ. සමූහය අර වැලි කැට ඔක්කොම එකතු කරලා වැලි කන්දක් කියලා ගන්නවා වගේ වේදනා, සංඥා, සංඛාර නේද? විඥාන කන්දක්. තප්පරයක් තුල විඥාන කොච්චරක්ද? ප්‍රමාණ කරන්න බෑ. මේ දේවල් ගොඩක එකතුවකින් තමයි අපි මේ දේවල් නිර්මාණය කරන්නේ. මේ අපිට කෙනෙක් ඉන්නවා යනවා පේන්නේ මේ කඳු වශයෙන් අරගත්තු නිසා. මේ එකින් එක ඇතිවීම නැතිවීම දැක්කනම් අපිට මෙහෙම දේවල් පේන්න පුළුවන්කම නැහැ. නමුත් අපේ ඇහැට බෑ ඒ ස්වභාවය පෙන්වන්න. නේද? දැන් වේගෙන් කැරකෙන අපි හිතමුකෝ ගිනි බෝලයක් අපිට පෙන්වන්නේ මොකද්ද? ගිනි වලල්ලා. වලල්ලක් තියනවද? නැහැ. අපි ඒක වලල්ලක් කියලා හිතාගෙන ගියාම හරිද ඒක? නැහැ. නමුත් අපි ඒක අර දැන් කන්දක් වශයෙන් ඝණයක් වශයෙන් ගන්න නිසා අපි ඒකට මුලා වෙනවා. එතකොට මේ භාවනාවෙන් කරන්නේ හොඳට මේ අපි තේරුම් ගන්න අපේ රූපය කියන්නේ මොකක්ද? ඒ රූපස්කන්ධය, ඒ රූප ඇති වෙන හැටි නැති වෙන හැටි හොඳට දකින්න පුරුදු කරනවා. ඊට පස්සේ සිත ගත්තාම වේදනාව, සංඥාව, සංඛාර, විඥාන ඒව ඇති වෙන හැටි නැති වෙන හැටි හොඳට තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගත්තාම මනසේ යම් දවසක මේ වේගය අල්ලන්න පුළුවන් වුණාම එයාට පුළුවන්කම තියෙනවා මේ හැම දෙයක්ම ඇති වෙන හැටි නැති වෙන හැටි දකින්න. මොනවද ඇති වෙන්නේ නැති වෙන්නේ? නාම රූප. එහෙම නැත්නම් පංචස්කන්ධය. කොච්චර වේගකින්ද? තාම දැඩි වේගකින්. එතකොට මේ ඇති වෙනවා නැති වෙනවා හොඳට බලන්න පුළුවන් වුණා මේකට කියනවා සමුදය වය ධම්මානුපස්සනාව. ඇති වෙනවා නැති වෙනවා. ඒක හොඳට දකින්න පුළුවන් විදර්ශනා ඥානෙ පහළ වෙන්නේ අර භාවනාව තුලින්. නැතුව මේ අපේ ඇහැකින් අපිට ඒක දකින්න පුළුවන්ද? බෑ. පොතක් කියවලා ඒක තේරුම් ගන්න පුළුවන්ද? බෑ. අපි හොඳට සිත දියුණු කරගෙන මේ විදර්ශනා නුවණ තුලින් මේ දේ අවබෝධ කරනකොට අපිට ඒක පේනවා ඇති වෙන නැති වෙන ඒ ධර්මතාවය වටහා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මේ වේගයටත් වඩා මනස වේගවත් වෙනකොට මනසට අල්ලන්න පුළුවන් වෙනවා මේ ඇති වෙන නැති වෙන වේගයටත් වඩා මේක මොකද වෙන්නේ? බිඳෙනවා. ඇති වෙන වේගයටත් වඩා ඇති වෙලා තියෙන මොහොතකට වඩා වේගෙන් මේක බිඳීගෙනම යනවා. බිඳිලා. ඒ නිසා මේක ඇති වෙනවටත් වඩා තියෙනවා කියලා ඇති වෙනවා කියලා කියනට වඩා බිඳීමම ප්‍රකට වෙන ඥානයක් පහළ වෙනවා. ඒකට කියන්නේ මොකද්ද? භංගානුපස්සන. උදේවය තමයි ඇතිවීම නැතිවීම. දැන් තියෙන භංග ඥානෙ බිඳීම පේන්නේ. අර කබලක අබෑට පුපුරනවා වගේ පේන්නේ මොකද්ද? බිඳීමක් විතරයි. මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන බිඳීමක් විතරයි. ඇයි අපිට දැන් එක පේන්නේ නැත්තේ? දැන් මේ හැට පේන්න එපා. මේ හැ අපිට හරියට පෙන්නන ඕන. ඒක අපිට එහෙම පේන එක නෙවෙයි. අපේ මනස දියුණු කරගෙන ඒ දියුණු මනසෙන් මේක ප්‍රත්‍යක්ෂව අපිට දකින්න පුළුවන්කම එනවා.
එතකොට ඒ ප්‍රඥාව දියුණු කරගෙන ඒ භංගය තුලින් අපිට තව ඉතාම ගැඹුරට මේ මනස දියුණු කරගෙන යනකොට ඒ විදර්ශනා ඥාන පෙන්නගෙන ගියාම එතකොට මේ ලෝකේ අපිට මේ පේන්න තියෙන, අහන්න තියෙන, දකින්න තියෙන දේවල් සැබෑ වශයෙන් තියෙන දේවල් නෙමෙයි. දැන් හිතලා බලන්න, ඒක නේද සත්‍ය තුලින් අපි අවබෝධ කරගන්න මේ ලෝකේ මේ අපි දකින මේ කියන දේවල් සබෑ ස්වභාවයෙන් තියෙන දෙයක් නෙවෙයි. ඒ පංචස්කන්ධයේ ක්ෂණයක් පාසා ඇති වෙලා නැති වෙලා පවතින දෙයක්. එතකොට එහෙම නොපවතින දෙයක් මම මගේ කියලා පවත්වන්න පුළුවන්ද? බෑ. එක මොහොතක්වත් මේ ස්කන්ධ පංචකයේ කවදා කොහෙන්වත් අපි කියන දෙයක් අහපු දෙයක් නෙමෙයි. එතකොට මේක ඇතුලේ මම කියලා කෙනෙක් ඉන්නවද? මේ පංචස්කන්ධය ඇතුලේ මම කියලා කෙනෙක් ඉන්නවද? සැබෑ ලෙස ඒක ඇතුලේ කවුරුවත් කෙනෙක් පුජ්‍යලේ නැහැ. අතීතේ හිටියද? අනාගතේ ඉන්නවද? ඒ දැන් හිතලා බලන්න. එතකොට අපි මේ ධර්මයේ නොදන්න නිසා කිසිම අර්ථයක් නැති වෙනේද කාලය ගත කරන්නේ. මේ වර්තමානයේ මේ යථාර්ථය නොදකින තාක් අපි අතීතයේ සිහිපත් කර බලන තැවෙනවා, අනාගතයේ සිහිපත් කර කල්පනා කරනවා. එතකොට හිතලා බලන්න, ජීවත් වෙලා කියලා එහෙම අර්ථයක් ඇතුව කාලය ගත වෙලා ගිහිල්ලා නැහැ. එතකොට අපි නිවන් දකින්න නම් මේ යථාර්ථය අවබෝධ කරගන්න වෙනවා. ඒක අවබෝධ කරන්න පුළුවන්. හැබැයි නිවැරදිව ඒක භාවනාව තුළින් අපි ඒ කරාම යන්න ඕනේ. ඒ නිසා ඒකට බුදු පියාණන් වහන්සේ පැහැදිලිවම මාර්ගය දේශනා කරලා තියෙනවා. අපි නිවැරදිවම මොකද එකපාර මේක ගැඹුරු වෙන්නේ නැහැ. මේ කියන ධර්ම කරුණු ගොඩාක් ගැඹුරු. ඒවට අපිට තේරෙනවා නේද? යම් ප්‍රමාණයකට අපිට තේරෙනවා. ඒ තේරෙන එක කාලයක්, අවුරුද්දක් දෙකක් යනකොට අපේ මනසට හොඳට වැටහෙන්න ගන්නවා. ඒ වැටහෙන්නේ සුතමේ ඥානෙ. දැන් අපි සුතමේ ඥානෙ විතරක්ද මෙතන කරන්නේ? මේ භාවනාවත් කරනවා. එතකොට අපේ භාවනා ඥානයත් වැඩිලා අපි අදාළ තැනක මනස අවබෝධය කරා යන. ඒ නිසා මේ භාවනාව වඩීම ඉතාම ශ්‍රේෂ්ඨයි. මේ ගත කරගන්න කාලය, අද මේ ගත වෙලා ගිය කාලේ ගෙදර හිටියනම් මොකද කරන්නේ? මොනවා හරි වැඩ කටයුත්තක් කර කාලය ගත වෙලා යනවා. සංස්කාර වශයෙන් අපි මේ ලෝකේ අර කෙසෙල් ගස් පතුරු ගහනවා වගේ තමයි. අරටුවක් ලැබෙනවද? නැහැ. දැන් මේ ගත කරන්නේ මේ සංසාරේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා කොච්චර අනුකම්පාවෙන් මේ මුලාවෙන් ගැලවෙන්න මාර්ගය කියලා දෙනවා. ඒතර මේ මාර්ගයේ යන්න බුදු පියාණන් වහන්සේට බුද්ධ පූජාවක් පවත්වන්න තමයි මේ පැමිණිලා මේ කටයුතු කරන්නේ. එතකොට ඒ නිසා දැන් මේ විදිහට අපි හොඳට භාවනාව ක්‍රමානුකූලව දියුණු කරගමු. මේක එකපාර මහා සාගරයේ ගැඹුරු වෙන්නේ කොහොමද? එකපාර ගැඹුරු වෙනවද? නෑ නේද? අඟලෙන් අඟල, වියතෙන් වියත, බඹෙන් බඹේ නේද? මේ විදිහට ගැඹුරු වෙලා යොදුන් ගණන් ගැඹුරු වෙනවා. ඒ නිසා අපි දැන් ක්‍රමානුකූලව මේ භාවනාව අහගන්නවා, සාකච්ඡා කරනවා, තමන්ගේ මනසට වැටහෙන ප්‍රමාණයට අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන මේ දාම. එතකොට අපිට විශාල ප්‍රඥාවක් ඕනද මේක අවබෝධ කරගන්න? දැන් අපේ තියෙන ප්‍රඥාව මදිද? එහෙම හිතන්න හොඳ නැහැ. දැන් හිතලා බලන්න, බුදු පියාණන් වහන්සේට තියෙන ප්‍රඥාව ඕනද මේ 80 මහා ශ්‍රාවකයන්ට නිවන් අවබෝධ කරගන්න? නෑ. අග්‍ර මහා ශ්‍රාවක සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට මේ බුදු පියාණන් වහන්සේට පසේ පුත්‍රජාන වහන්සේලාට අවශ්‍ය ප්‍රඥාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව තරම් ප්‍රඥාවක් අවශ්‍ය වෙනවද 80 මහා ශ්‍රාවකයන්ට? නෑ. ඒතර 80 මහා ශ්‍රාවකයන්ට තරම් ප්‍රඥාවක් අවශ්‍ය වෙන්නේ ප්‍රකෘති ශ්‍රාවකයන්ට. ඒතර අපිට අපේ ප්‍රඥාවෙන් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට බුදු පියාණන් වහන්සේට සරියුත් මහරහතන් වහන්සේට තරම් සේවයක් කරන්න පුළුවන්කම නෑ. ඇයි අපේ ප්‍රඥාව ඒ තරම් ප්‍රබල නෑ. නමුත් අපිට මේ සංසාරයෙන් ගොඩ යන්න අපේ තියෙන ප්‍රඥාව ප්‍රමාණවත්. ඒ නිසා අපි හැමෝම අපිට තියෙන ප්‍රඥාවෙන් අපිට මේ ගමන සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ දැන් හිතලා බලන්න, දුර ගමන අනුරාධපුරය කියලා හිතන්නකෝ. අනුරාධපුරයට අපිට යන්න කීයක් යනවද? මෙහි ඉඳලා බස් එකේ එහෙම ගියොත් රුපියල් 1000 කියන්න පුළුවන් නේද? අපි හිතමුකෝ රුපියල් 5000ක් තියෙන කෙනාට යන්න බැයිද?
ලක්ෂයක් තියෙන කෙනාට යන්න බැයිද? රුපියල් 1000ක් තියෙන කෙනාට යන්න බැයිද? එතකොට හිතලා බලන්න අපේ ප්‍රඥාවෙන් අපිට පුළුවන් මේ ගමන ඉවරයක් කරගන්න. අපේ මේ සංසාර ගමනෙන් එතර වෙන්න අපේ ප්‍රඥාවෙන් පුළුවන්. එහෙමයි කියලා අපිට දැන් වැඩිපුර ප්‍රඥාවක් තියෙන කෙනාට එයාට පහසුවෙන් නේද? දැන් අනුරාධපුරයට අපිට මෙතන ඉඳලා ඔන්න යන්න පුළුවන් මොන වාහන වලින්ද? විවිධ වාහන වලින් යන්න පුළුවන්. නේද? අර මුදලානුව කෙනාට තමන්ගේ තියෙන ඒ ධනය අනුව තමන්ට ඒ සුදුසු වාහනයක යන්න පුළුවන්. හැබැයි කොයි ආකාරයට ගියත් ස්වර්ණමාලී චෛත්‍යරාජාණන් වහන්සේ දකින්නේ කොහොමද? අර වාහනේ ගියකද ගැටලුවක් එනවද? නෑ, හැමෝම දකින්නේ එකම ස්වර්ණමාලී චෛත්‍ය. ඒ වගේ අපේ ප්‍රඥාවෙන් අපි මේ සංසාර ගමන ඈතර වෙලා නිවන අවබෝධ කරගත්තොත් අපි හැමෝම සංසාරයෙන් ඈතර වෙනවා. ඒ නිසා තම තමන්ගේ ප්‍රඥාව තේරුම් අරගෙන තම තමන්ගේ ප්‍රඥාවට අනුව උත්සාහවන්ත වෙමින් ඒ කටයුත්ත කරන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ නිසා අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඉතින් අපි නිරන්තරයෙන් මේ පංචස්කන්ධය ගැන, ආයතන ගැන, ධාතු ගැන සාකච්ඡා කරනවා. එතකොට මේ භාවනාවේ වැදගත්කම තමයි දැන් අපි අපේ ජීවිතය ක්‍රමානුකූලව දැන් අපි මේ ගත කරගෙන යන ජීවිතය දැන් අපි භාවනා කරනවා කියලා ඒක අතහැර ගන්නවා. අපි කරන රැකී රක්ෂා කටයුතු, තමන් කරන ව්‍යාපාර කටයුතු, දෙමව්පියන්ගේ ඒ කටයුතු, ඒ හැම එකක්ම අපි දැන් කරගෙන තියෙන භාවනාව. නේද? ඒ හැම එකක්ම අපි දැන් භාවනාවක් බවට පත් කරගෙන තියෙනවා. උදෑසන අවදි වෙලා මූණ සෝද ගන්න එකේ ඉඳලා ඇඳුමක් පැළඳුමක් අඳින එක, උදේ ගිලම්පසක් තේ එකක් බලඳින එක, උදේ අම්මා කෙනෙක් ආහාර ටික සකස් කරන එක, නේද? අපි කරන රැකියාව, මේ ඔක්කොම අපි භාවනාවක් බවට පත් කරගන්නවා. එතකොට අපේ මනස මේ භාවනාවේ වැඩෙන්නේ මොකද්ද? මේ භාවනාව කරලා අපි මේ හැම වෙලාවෙම වඩන්නේ මොකද්ද? සතිය නේද? එතකොට ඒ විදිහට අපි සතිය දියුණු කරලා අපිට මේ සතිය වැඩෙනවා කියන්නේ මේ සතිය තියෙනවා නම් ප්‍රඥාවත් අපිත් එක්කම වැඩෙනවා. මේ ප්‍රඥාව අපි සමත වශයෙන් විදර්ශනා වශයෙන් දියුණු කරගෙන සංසාරයෙන් ඈතර වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඉතින් අදිෂ්ඨාන කරගන්නට ඕනේ. තමන්ගේ ජීවිතේට මේ ලැබුණු අවස්ථාව ඉතාම ශ්‍රේෂ්ඨ අවස්ථාවක්. ඒක ප්‍රයෝජනයට අරගෙන මේ භාවනාව දැන් අපිට මාසිකට දවසක් සිද්ධ කරන්න යෙදෙන්නේ. එතකොට මේ මාසික දවස අත්තර ගන්න එපා. එදාට විශාල කරුණු ප්‍රමාණයක් මේ ධර්ම ගැන අවබෝධයක් සකස් කරගන්න දවසක් බවට පත් කරගන්නවා. ඊතුරු මාසයේ අනිත් දවස් ටික ඒ ධර්ම හොඳට ප්‍රගුණ කරගන්න අදිෂ්ඨාන කරගන්නවා. ඒ ධර්ම හොඳට දියුණු කරගෙන තමන්ගේ සිතේ සමාධිය, සතිය, ඒ නුවණ දියුණු කරගන්නවා. එහෙම දියුණු කරගත්තාම අපිට කාලයක් යනකොට ඒ තමන්ට අත්විඳින්න පුළුවන් වෙනවා තමන්ගේ මනස කොයිතරම් තැම්පත්ද, කොයිතරම් සතිමත්ද, කොයිතරම් ඥානවන්තද තමන්ට තේරුම් ගන්න ලැබෙනවා. ඒ නිසා දැන් අපි මුලින්ම මතක් කරන්ට යෙදුණා නේද? බුද්ධෝත්පාද කාලෙක මනුස්ස ජීවිතයක් ලැබිලා, ඒතර ක්ෂණ සම්පත්තිය ලැබිලා, හොඳ සත්පුරුෂ ඇසුරක් ලැබිලා, සී සද්ධර්මය අහන්න ලැබිලා, ඒ කියන්නේ මේ හැම පාරමිතාවක්ම සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ නිසා අපිට තියෙන දැන් අප්‍රමාදීවම මේ ධර්ම මාර්ගය කටයුතු කරගෙන බණ භාවනා ටික දියුණු කරගන්න. නිසා ඉතින් අපි අද දවසේ සමත භාවනාව වශයෙන් ආනාපාන සති භාවනාව වැඩුවා. ඒක අපි ක්‍රමානුකූලව දියුණු කරගන්නවා. තමන්ට විවේකී ලැබෙන දවසට විනාඩි 10ක් හරි ආනාපාන සති භාවනාව වඩන්න. මෛත්‍රී භාවනාව වඩන්න. සමහරවිට තමන් කැමති භාවනාවක් තියෙනවා වෙන්න පුළුවන්. දැන් ඉදිරි කාලෙදී අපි මේ හැම භාවනාවක් ගැනම කියලා දෙනවා. කරුණු කාරණා වශයෙන් මේ භාවනාව දියුණු කරන්නේ කොහොමද? සමාධිය ලැබෙන්නේ කොහොමද? ඒ සමාධිය වඩන්නේ කොහොමද කියලා දෙනවා. ඊළඟට විදර්ශනාව නුවණ දියුණු කරන්නේ කොහොමද? ඒ විදර්ශනා ඥාන වැඩෙන්නේ කොහොමද? ඒව ගැන අපි ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන අපිට කාලය අපි හොඳට කළමනාකරණය කරගෙන අපිට පුළුවන්කම ලැබෙන අප්‍රමාදීව කටයුතු කරගන්න.